පස්සේ තව පට්ටම අද වීඩියෝ කරන් ගන්දේ ආවා එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකකට ගිහින් බලමු වීඩියෝ එක මොනවද කියන්නේ කියලා. නැතුව ගොඩක් සතුටෙන් ඉඳලා ඌ මොනවා කන් එන්න නැතුව සතුටින් තමයි ඉන්න ඇත්තේ. මට තේරෙනවා ඌට විපතක් වෙන්න යන්නේ කියලා. බලමු. Can you hear me? Yeah, Can you hear the sound of your own voice? yeah. Oh, baby! Oh my God, Dr. Thank you so much. I'm so excited. Thanksgiving's in 2 days, and I can call you on your cell phone now, baby. And you can talk to my dad, my husband, Whoa, my family. Oh, are you okay, sir? ඇත්ත තමයි ඉතින් ඌ ගොඩක් සතුටින් ඉන්න ඇත්ත. දැන් ඉතින් ඌගේ ජීවිතේ අඳුරුණානේ පේන්නේ. කියන්නේ කටේ සද්ද. Too loud? No, not too loud. The voice that's annoying. You don't hear that? I have to hear this forever. Oh, don't be silly, baby. Oh, there we go again, Doc. You know what? This මොනවා වුණත් ගෙරි වැඩ පේනවා නේද? දැන් ඉතින් අර ඌ ඉවරයි. ඉතින් ඌ ඉවරයි. මොනවා වුණත් ඌ කන් ඇහෙන්නේ නැතුව බොහොම සතුටින් ඉන්න ඇත්තේ. දැන් ඉතින් ඌගේ සතුට එක තප්පරේ නැති වෙලා ගියා. පව්. අම්මා ඉතින් කොල්ල කොතද දාතල් එතන පේනවා නට නැඩෙල්ල කෙල්ල තුන් දෙනාට අනේ පව් යකෝ එහෙම කරන්න එපා අරුන් නටනවා කොල්ලෝ ටික ඉතින් කොහොමවත් ඉතින් ගැම්මක් ඇල්ලුවා එතන මොනවා වුණා මේ මොකද මේ වෙන්නේ යන්නේ ඈ මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ දැම්මා නේද මහපාරේ මේ වගේ වුණට තමයි දඩ ගහන්න ඕනේ පේනවා නේද මුන්ගේ වැඩ අඩෝ සල්ලි හම්බුණා යකෝ බර ගානක් හම්බුණා පාර වැටලා තිබිලා වාසනාවයක් හරිනේ පුදුම වාසනාවක් තියන්නේ මේ හීනෙන් වැඩේ වෙලා දැන් හරි පිට තමයි පුදුම වාසනාවක් තිබිලා තියෙන දැන් හරිනේ අමාරු අනේ බලු පැටියෙක් वालකට ඇටලා කොහොම හරි ලීයක් උඩ නම් නැගලා ඉන්නවා කියලා පේනවා බලමු මොකද වෙන්නේ කියලා කිරියත්ත බල්ලා බේර ගන්න යන්නේ බලන්න උපාසක මහත්තයා සුපිරියයි අන්න පීන් කරනවා නම් ලැල්ල කැඩේ යකෝ අරෝගේ මහා වාචාල වස් කටක් නේ යකෝ තියෙන ලෑල්ල කැඩේ කියලා ලොක්කා බල්ලයි දෙන්නම විවටනවා ලගේ මුගේ අම්මට ආඩේ කියන ඇඳනේ බල්ලා කෙතේදත් ආ චුට්ටෙන් ලොක්කාගේ මල ගෙදර යන්න ඔක්කොම දාලා මේ කතාව අහගන්න බොරු මාර්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මාර්සි මට තේරෙනවා. අපේ මිතුරුලෙන් දැන් ගියා කියලා දාලා තියෙනවා මොකක්ද දන්නේ දැන් ගියපු එක නේද අලියෙක්වද බලමු මොකෙද්ද කියලා අලියෙක් නම් මන් දන්නේ කෙහෙල් හොරා කියන්න බෑ ගෑණියනේ කෙහෙල් හෙරක් තමයි දුවගෙන යන්නේ වත්තක් නැද්දේ බලමු මොකද කරන්න කියලා ඩයල් එක යකෝ කෙහෙල් කන් හොරෙන් කපන් එන එකෙද්ද කොහෙද මේනා හොඳයි ඉතින් මේ බිස්නස් එක හොඳට කරගෙන යන්න කියන තමයි අපිට තියෙන්නේ හොරෙන් කෙහෙල් කපන්න එපා අහු වුණොත් ඉතින් ඔය නිකන් කටු කූඩේ වාගේ තියෙන ශරීරේ චප්ප චුරු කරලා දායි ඈ මොකෙක් හරි දැන් ඉතින් කොහම හුවයි බල්ටි දෙකයිද කොහෙද වලට පේන්නේ නැද්ද වයසක කිරියම්මෙක් නේ කෙහෙල් ඇවරිලු කෙහෙල් කරන උස ගන්න අප්පන නැහැ හොඳයි කරගෙන යන්නකෝ සුපිරි කන්ටෙන්ට් එකවන අම්මට සිරි යකෝ මේ වැඩක් යකෝ තෙල් බවුසරයක් තියෙනවනේ වන් ගෙදර නැන්දේ තුර ඈත තනි වෙලා
ඒ මේ මිනිස්සයාගෙන් ආතල් ගන්න එපා. කරුණා කරලා මේවා වීඩියෝ කරන පුද්ගලයාගේ අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙහෙම මේවා වීඩියෝ ගන්න එපා. මේ මිනිස්සයා බාන්නෝ. මේ පන්සලකට ගිහින් බණක් භාවනාවක් කරන්න ඕනේ. වයසක ඉන්න මිනිස්සෙක් ලව්වා TikTok කරවන්න එපා. පව්. ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා නෑ ඒ කමන්නේ මොනවත් කියන්න හොඳ නෑ ඉතින් මේ මිනිස්සුන්ට. ඔව්. සුපිරිය. දිගටම කරන් යන්න දිගටම. මගේ අම්මට මේ බුලට් එක. මේ ඩයල් එක. තව වීඩියෝ එකක් දාලා. මොකද කියන්නේ කියලා බලමු ඩයල් එක. මට සමහරක් කට්ටිය කියනවා TikTok කරන්න එපා හරි වදයක් කියලා. කවුද එහෙම කිව්වේ? කවුද මේ අයියට එහෙම දෙයක් කිව්වේ? TikTok කරන්න එපා කියලා. යකෝ මොනවා වුණා සුපිරි පොරක්නේ සින්දු කියනවා ඈ. ඉංග්‍රීසිද දෙමළද හින්දිද අදාළ නැහැ සිංහලද ඕන එකක් කියන ඩයල් එක. එහෙම කියන්න එපා. පොරගේ දක්ෂතාවය නේ ඒක. ඉතින් සමහරක් අක්කල නංගිලා TikTok කරන්න කියනවා. ඉතින් මගේ TikTok එක අකමැති නම් ඒ කට්ටිය මගේ TikTok එක බ්ලොක් කරලා දාන්න. ඒ කියන්නේ බලන්න බැයි නම් බලන්න එපා. මේ මිනිස්සයා කියව පවුනේ. බලන කට්ටිය බලන්න. ඒකට මට සමහරක් කට්ටිය කියනවා TikTok කරන්න එපා හරි වදයක් කියලා. කරන්ට එපා කියුවේ අවුල දැන් මෙතන. මොනවත් නෑ කඹ ඇදිල්ලක් අදින්නේ සරං ගහගෙන එළිය දාගෙන පේනවනේ මාර ගැම්මෙන් අදින්නේ දිනයිද කියන්නේ යකෝ ඌ ටාසන් වගේ අරකද කියලා එල්ලියනවා මම ඒ ගමු ඈ ඒ මොකද ඒ කරන්නේ පැත්ත මාරුනවා එහෙම කරන්න එපා කොහොමද ඩයල් එක යා පැත්තටම කබේ දිගේ ගියා දැන් ඉතින් ඒක ඉතින් අරුන් පරාද වුණා ඒකෙන් උනේ එකෙක් හරි ගියානේ හරි ඉරෙන් යා පැත්තට කොටි කිලෝ 5යි පවුඩර් කිලෝ 2යි ඒ කියන්නේ මොකද්ද මෙතන වෙන්න යන්නේ කෑමක් හදන්න මේව ගන්න නෑනේ මේසන් බාස් කෙනෙක්වත් මුලින්ම අම්මට හුඩු මේ යකෝ කළු කෑල්ලක් චීස් කෑල්ලක් කරන්න දරන උත්සාහයක් නේද මේ වීඩියෝ කරලා දාලා තියෙන්නේ බලමු මටත් බැයි දන්නේ සුපිරි මේකප් එකක් දාගෙන ඊළඟ වීඩියෝ එකට අඩෝ මිනිහක් වගේ වන් මෙහෙම මේකප් දාන්න දෙපා චාටර් රෝයි පුනොතින් මලා මමයි පාතාලේ යලා කඩි ඔලු බලා වන් ගෙඩි බල හලා තන් ගෙඩි මොන්නේ උලනවා ඉලිල්ලක් ආයේ මොනවත් නෑ සතියක් විතර හොදන්න නෙමෙයි ආයේ බලන්නකො සතියක් විතර හොදන්න මේක ඉතින් තමයි ඔය බලා ගනින් ඔන්න එනවා පොල් පටවල් එහෙම හොයාගන්න නෑ සුදු පාට ගාලා රතු පාට අර මන් දන්නේ නෑ ඔයාලට මොනවද කියන්නේ කියලා අර පාට පැන්සලක් වගේ එකකින් ඇඳලා තමයි ගාන්නේ අර උල රෙද්දවල් අලා ඉලි මලේ තක සුත්තෝ අපි එලි පිට හඳ විත්තෝ අපි දන්නති පරසු මේකප් ටික හොදපුවාම තමයි තවත් ලස්සන සුපිරිම සුපිරි මේකප් ටික හොදපුවාම තවත් ලස්සනයි මේකප් දාලා ඉන්නවට වඩා ලස්සන මේ ජර මර අස්සේ සාදු වෙන මාතල් එකක් ගන්න යකෝ සාදුලා ආයේ ගමන මොනවද මේ කරන්න යන්නේ වැඩ බලමු සාදු කෙනෙක් මොකද්ද කරන්න හදන්නේ කියලා මාවති වලියක් නේ යන්නේ මම හිතන්නේ උපාසක මාතාවෝ දෙන්නෙක් තමයි මේ ගහගන්නේ
හාමුදුරුවෝ මාර චරිතයද පැත්තියක් නේ බොට්ට මම ගහ ගන්නවා. බොරුවට යාළුවා කටහඬ ලස්සනයි කිව්වහම යාළුවා සින්දුවක් කියන්න යන්න බලමු චුට්ටක්. මොකද දන්නේ නැහැ පුර මොනවා කියනවද දන්නේ නැහැ. අහන් කොකට හරි. පසුබිම් සංගීතය හොඳයි. තාම නෝමල්. එකපාරම කෑ ගහයි දන්නේ නැහැ. ඔය වගේ සීන් තමයි වෙන්නේ එකපාරට. என் கண்ணிலே என் நெஞ்சிலே நான் சொல்லணும் என் கண்ணிலே சக்கரே චක්කරය කියන්නේ මම චක්කරයක් කිය. දෙවරක්ද දන්නේ නැහැ. දෙවරක් කීවේදී චක්කරේ දන්නේ නැහැ මම මේ කියන්නේ. හරි නෑ. අනේ මන් දන්නේ නැහැ මේ මම මිනිසුන්ට hina වෙන්නේ නැහැ. මිනිසුන්ට hina වෙන්නේ නැහැ. මිනිසුන්ට hina වෙන්න හොඳ නැහැ. ඒ වුණාට ඉතින් මොකද කරන්නේ උන්ට? ஏ சக்கரே மெல்லவா செல்லவா கொஞ்சதே மௌனமே சேரவோ பிரேமவோ තිරිසන්නු වෙන්න එපා. හරිද? ඌට සින්දු කියන්න බෑ නම් නිකන් නෝමල් එකේ මචං. උඹට සින්දු කියන එක සෙට් නෑ මචං. වෙන එකක් පොඩ්ඩක් try කරලා බලපන් වගේ. ආ එහෙම කියපල්ලා. මෙහෙම මේ සින්දු කියන්න පුළුවන් කියන්නේ නැහැ. ඒකට ඌත් පව් මේ අහන තොපිත් පව් මෙව්වා බලන අපිත් පව් ඈ. එහෙම කරන්න එපා. ඒකින්ද මේ සින්දු කියන්න බැරි යාළුවන්ට සින්දු කියන්න පුළුවන් කියලා බොරුවට මේ කියන්න එපා. ඒකට පව්නේ මිනිස්සු. එහෙම කරන්න එපා. මාස 6 ඉංග්‍රීසි කෝස් එක කරලා ගෙදර ආවා. බල මොකද කියලා ඉංග්‍රීසි කෝස් එක කරලා වෙලෝ කියන්නේ. My father is my role model and my hero. My father is a very ඒ කොල්ලෝ හිමීට කියපන් හිමීට කියපන් මොකද හදිසියේ ඈ අම්මයි තාත්තයි නිකන් කණ්ඩ වගේ බලන් ඉන්නවා කැමරාව දිහා. දැන් බලමු අර මොකද කියන්නේ කියලා තා. hard worker. My father is my hero. She is my mother. My mother is a homemaker. Homemaker. My mother. ඉංග්‍රීසි කෝස් එක නෑ ඌ හොඳට කරලා දිනවා. මෙතනින් එහාට මම තව එක වචනයක්වත් ඌට කියන්නේ නෑ. ඌ ඉංග්‍රීසි කෝස් එක හොඳට කරලා තියෙනවා. ඒ හින්දා අපි ඌට මොනවත් කියන්නේ නැතුව අපි ඊළඟ වීඩියෝ එකට යමු. අත්තා නියමයි. සුපිරි බුලට් එකේ ඉන්නේ. සුපිරියට ආයෙදින් සැර වදනක් දීලා ඇති මේ පාරත් බලමු. අර කිරියත් ඇින්නේ ආතල් චරිතේ. බලමු මොකද කියන්නේ කියලා ඩයලොග්. කසාදිය කියන්නේ මොන වගේ දෙයක්ද? ෆෝන් එකේ සින්දු ඔක්කොම ඩිලීට් කරලා එක සින්දුවක් අවුරුද්දක් අහපන්. එතකොට මං කිව්වේ බර පන්තියෙන් දීලා දිනවා ඒක නම් ඈ. සීයේ. ඔයා නම් මාර පොරක්. ඔයා වයසට ගිහින් නෙමෙයි මේ කාණ දේවා ටිකක් පුළුවන්කම තිබ්බ කාලේ මේ වගේ දෙයක් කරන්න තිබ්බේ නැත්නම් ඔයා මේ රටේ නළුවෙක්. ඔයා දැන්ටමත් වීරයෙක් වෙලා ඉවරයි සීයේ. වීරයෙක් නෙමෙයි. සෝරි. නළුවෙක්. නළුවෙක් කියන්නත් බෑ. ඉතින් සුපිරිම ඉතින් චරිතයක් වෙලා ඉවරයි දැන්ට සීයා. සීයත් ඉතින් දැක්කනේ ඉතින්. උඹට කසාද ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සීයා කියන විදිහට සීයාට එහෙම තමයි තේරලා තියෙන්නේ. අම්මට මේ චරිතේ කුජීත ෆිල්ම් මං ආසම YouTube channel එකක් තමයි. දැන් නම් වැඩි වීඩියෝ දාන්න නැද්ද කොහෙද? ඉස්සරහා ඉතින් කොහොමද දානවා සුපිරිම ඉතින් ඈ. එල වස්තුවේ මූ ධර්ම හොරෙන්ද කොහෙද? දැක්ක නේද උඹලා හැටි? මූ කාලෙකින් ගෑණියෙක් දැකලා නැද්ද කොහෙද? මම දැක්ක ඌ අනතර විදියට වාදියා බලලා ඔයාගේ බෙල්ලේ විනවා. ඊටට ධෛර්යයෙන් ඉන්න වස්තුවේ මම ඔයාට ගොඩක් ආදරේ. අනේ බබෝ ඌ මගේ බෙල්ල හැබැයි ඉතින් ඕ මොනවා වුණත් පව් ඉතින් ගෑනට පට්ට ආදරේ පොරක් කෙල්ලට මේ පට්ටටම ආදරේ පොර ඉතින් පේනවනේ සීන් එකේ මොකද වෙන්නේ කියලා බලමු. ලිම්බේ නෑ. ඌ මගේ කනට කරලා කිව්වේ කොල්ලොන්ට ලොල්ලෙක් ඇවිල්ලා තියෙන්නේ අර ඔගේ ගෙදරට. දැන් හරිනේ. බලන්න ඉඳපන් දැන් උඹට තමයි කෙලවෙන්නේ කොල්ලෝ ඈ. මීළඟ වාරයේ ඔබේ බලමු. ඔයාගේ චූට් ලුක් එකට එයා වශී වුණාලු. ඌගේ රූපෙට වශී වෙලාලු ලොල්ලා. හරි බලමු. මම ඔයාට ආදරේ. හිතට ධෛර්යය ගන්න. මම ඔයාට ගොඩාක් ආදරේ. අඩෝ ඒ අසරණ මූණ ඔව්ගේ පව් හැබැයි හොරා මොනවා වුණත් එහෙම කරන්න එපා හොරා මොනවා වුණත් එහෙම කරන්න එපා ඌට පව්
හිතක් නැතුව මං කෙන්නෝ නරකයි කරපු දේ සුදු කඳුළුත් පැන නැද්දකින් යකෝ හරි වයිදී අදට වීඩියෝ ඉවරයි. ඉතින් ලබන සතියේ පට්ට මාතක වීඩියෝ සෙට් වුණු මේකම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, like කරන්න. ඉතින් අදට ගිහින් එන්න කට්ටියටම bye bye.